ලස්සන කඳු වලින් වට වෙච්ච තැනක තියෙන ලස්සන ලොකේෂන් එකක් තමයි මේ ෂේඩි හිල්ස් කියලා කියන්නේ. හැබැයි යනකොට වැස්ස නැති කාලයක් බලලා යන්න. වැස්ස ආවොත් ඉතින් ලස්සන බලන්න ටිකක් අමාරුයි. ඒ නිසා වැස්ස නැති කාලයක් බලලා යන එක තමයි හොඳ. මහනුවර ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 60ක් විතර තියෙනවා මේ ෂේඩි හිල්ස් උන්නස්කේට. ඕනම වාහනයකට යන්න පුළුවන්. හැබැයි ලොකු වාහනවලට නම් යන්න අමාරුයි. මම දැක්කා වෑන් එහෙම යනවා. වෑන් යනවා දැක්කා. කාර් ජීප් වගේවට යන්න පුළුවන්. ලෝරි වගේවට නම් යන්න ටිකක් අමාරුයි. මොකද වාහන දෙකක් මාරු වෙන්නත් සමහර තැන්වලදී ගොඩක් අමාරුයි. සමහර තැන්වල නම් පාර ටිකක් ලොකුවට තියෙනවා. සමහර තැන්වල එහෙම නැහැ. වටේ ලස්සන්ට මේ ගස් වලින් වට වෙලා ලස්සන හැන ක්ලියර් කාම් පරිසරයක් තමයි තියෙන්නේ. පාර හරිම නිස්කලංකයි යන්න පුළුවන්. මීමුරේට යන පාරලු මේක. ඒ කියන්නේ මීමුරේට යන්නෙත් මේ පාරලු. මෙතනින් තව අපි යන හොටෙල් එකේ ඉඳන් කිලෝමීටර් තව 5කට එහාලු මීමුරේ කියන එක තියෙන්නේ. මේ පාරේ යනකොට ඉන්නවා පොඩි තේ කඩයක් දාගත්තු අම්මෙකුයි තාත්තෙකුයි බබාලා දෙන්නෙකුයි. ඒ චූටි බබාගේ වයස නම් අවුරුදු 1කමාරක්. අනිත් බබාගේ වයස අවුරුදු 3ක් විතරයි. ඔයාලා යනවා නම් ඒගොල්ලන්ටත් මොනවා හරි ගිහින් දෙන්න පුළුවන් නම් අලුත් දේවල්, සෙල්ලම් බඩු වගේ දේවල් අපි ගාව තිබ්බ අලුත් දේවල් අපි දුන්නා. ඉතින් ওই පාරේ ගිහිල්ලා ටිකක් දුර ඉතින් වංගු හැරි යන්න ඕන. ගියාට පස්සේ අපිට ෂේඩි හිල්ස් හොටෙල් එක හම්බ වෙනවා. මේක තමයි කාර් පාක් එක. කාර් පාක් එකට ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් රූම්ස් නැහැ. මේකේ රූම්ස් ටිකයි තියෙන්නේ. හැම එකේම view එක එකයි. හැබැයි එකක් තියෙනවා ලක්සරි එකක්. අනිත් තියෙන රූම්ස් ඔක්කොම view එක සමානයි කියලා කිව්වා. අපි ගියේ 2026 මැයි මාසේ මුල. අපේ රේට් එක 47ක් වුණා ෆුල් බෝඩ්. අපිට ගියාම මෙන්න මේ වගේ වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ජින්ජර් හනි විත් ටී කියලා තමයි කිව්වේ. ඒක රසයි. අපි පොඩි කෙනෙක් එක බිව්වා. ඒකතරම රසයි. ඉතින් පොඩි කෙනාටත් හරිම රිලැක්ස් විදිහට යාට ඇවිදලා කරලා ඉන්න පුළුවන් තැනක් තමයි මේක. Tino babay, mai, tatay, කොයිද ආවේ? ෂේඩි හිල්ස් ආවා. නේ? ෂේඩි හිල්ස්? රූම්ස් වලට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ රූට් එකක. මේ දිගටම තියෙන රූම්ස් එක රූම්ස් තියෙන රූම්ස් වලට එක කඳු වල නම් තමයි දාලා තියෙන්නේ. කොබේ ඉගල අන්න ඒ වගේ. කියන්නේ ඒ රූම් එකට පේන view එකේ නම තමයිලු දාලා තියෙන්නේ. අපි හිටපු රූම් එක කොබේ ඉගල වගේ මතක. ඒකට කොබේ ඉගල කියලා තියෙන. එතන කොබේ ඉගල කියන ගල පේනවලු. ඒ නිසා එහෙම දාලා තියෙන්නේ. ෂාෂා මාළු නෑ. අම්මා මාළු ඉන්නවලු ඔයාලගේ? නෑ මාළු නෑ ඒකේ. ඒ වටේනවා හර්තාල් තමයි. Patu. Mana baba? Mana nෑ කියන්නේ. මාළු. අර ඈතට පෙනුනේ මේක තමයිනේ. නෑ. ඔව් නේද? වදිනකක් නෑ පාට. ඈතට පෙනුනේ මේක තමයි.
අපි රූම් එකේ විසිට් එකක් දාලා බලමු. ඔන්න රූම් එකට ගිය ගමන් ඔය වගේ තමයි තියෙන්නේ රූම් එක. Cherry Hills. කබඩ්ස් තියෙනවා. ටී හදාගෙන බොන්න ඕන කරන බඩු ඔක්කොම තියෙනවා. ඒ වගේම තව තියෙන්නේ වොෂ්රූම් එකේ සෝප් තියෙනවා. සෝප් තියෙනවා. හොට් වොටර් සෝප් තමත් තිබුණාට මතක නැහැ. චන්දනා ලීප බ්‍රෑන්ඩ් එකෙන් තමයි සෝප් තියෙන්නේ. සෝෆා දෙකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. එහා පැත්තේ එකක් තිබුණා. මෙතනින් එළියට ගියාම අපලම view එක කොහොමද තියෙන්නේ කියලා TV එකකුත් තියෙනවා. TV එකක් තියෙනවා. මෙතන එළියට ගියාට පස්සේ view එක මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ දැම්මා. view එක. උදේට තමයි ලස්සන ඉර පායන ටයිම් එකට තමයි ලස්සනම. දැනුත් මෙහෙම තියෙන්නේ. අපි ගිය ගමන්ම පොඩි වැස්සක් වගේ එන්න ආවා. ඊට පස්සේ පොඩ්ඩක් මීදුම් ගතිය ආවා. ඊට පස්සේ වැහලා හැම මීදුමක් නැතුව ගියා. මෙන්න මේ වගේ view එකක් තමයි බැල්කනි එකට තියෙන්නේ. Go slippers දාලා. ඔව් නේද? මොකක්ද? කොහොමද වැටෙන්නේ? ඩොං ගාලා. එහෙමයි වැටෙන්නේ තාත්තේ. එහෙමයි පැඩි පෙලෙන් වැටෙන්නේ. අන්න එහෙම බයින්න ඕනේ නැත්තම් පැඩි පෙලෙන් වැටෙනවා. ඒකනේ. ස්ලිපර්ස් නෑනේ ඒකනේ. පොද වැටෙනවා. ඔන්න දැන් වැස්ස පටන් ගත්තා. වහින වෙලාවෙම බබත් උయ్య ගත්තා. ඒ නිසා මට පුළුවන් වුණා වහින වෙලාවේ මේ වගේ රසම රස ටී එකක් හදාගෙන මෙතනට වෙලා ඒක බොන්න. Yeah, that feel can't explain. ඒක මරු. බලමු. නයිට් එකට මෙන්න මේ වගේ තමයි ෂේන් හිල්ස් එකේ තියෙන්නේ. මෙතන තමයි රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. සමහර විට දැන් කයි. පොඩි අයට ප්ලේ කරන්න පුළුවන් ප්ලේ ඒරියා එකකුත් මේකේ තියෙනවා. පූල් එකක් තියෙනවා. මේ දේවල් තියෙනවා. කෑම ගත්තොත් ඇත්තටම කෑමත් හොඳයි, අවුලක් නැහැ. ගොඩාක් වේරියේෂන් නැති වුණාට රසයි. කෑම ඇත්තටම රසයි. අපිට ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි දෙකම බුෆේ තමයි හම්බුනේ. ලන්ච් එකට කට්ටිය අඩු වෙච්ච නිසා ලන්ච් එක අපිට සෙට් මෙනු එකක් තමයි හම්බ වුනේ. කෑම ඇත්තටම රසයි. හොඳට තිබුණා.
ස්පෙෂල් දෙයක් කියන්න ඕනේ පොඩි අය යනවා නම් පොඩි අය වීඩියෝස් බලනවා නම් කන ටයිම් එකට අනිවාර්යෙන් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගෙන යන්න. ඒ වීඩියෝස් බලන්න ඉන්ටර්නෙට් නැහැ, වයිෆයි නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගෙන යන්න. බලන ඒවා තියෙනවා නම් අපිට ඒක හරියම කවා ගන්න බැරි වුණා. ඇත්තටම අපි පොඩි කෙනාට එයා වීඩියෝ කියලා කෑ ගන්න අපිට වීඩියෝස් දාන්න ඉන්ටර්නෙට් නැති වුණා. ඒකෙන් හරියට කවා ගන්න බැරි වුණා. හැබැයි යාලා පොඩි එක්කෙනාට මේ ලන්ච් ටයිම් එකට එහෙම පොඩි එක්කෙනාට වෙනම එග් එකක් ඕනද කියලා අහලා වෙනම හදලා දුන්නා. වෙනම රයිස් එකක් හදලා දුන්නා. ඒ වගේ ඒගොල්ලන්ට කියලා පොඩි අයට ඕන දේවල් කියලා හදව ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෝර්නින් වීව් එක. ඒක තමයි පට්ට වීව් එකක් තියෙන මෝර්නින් එකට. එතන මෙතන නැගිටිද්දි ඉර පොඩ්ඩක් පාදලා තිබ්බේ. එන්න මෝර්නින් එකේ වීව් එක හතරම හාර ලස්සනයි. ඉර මේ විදියට මාර විදියට ලස්සනට තියෙනවා. ආයෙ බෝල සපාරේට ඇවි. දැන් නංගි හොම කරන නවත්තලා දෙන්න. දොලින කොහොමදයි කියලා කර. ඒක නෝටි වැඩ. අයියා නෝටිනේ. පොඩි අයට මේ වගේ ප්ලේ කරන්න ඒරියා එකක් තියෙනවා. ඔන්චිල් එකක් තියෙනවා. සීසෝ එකක් තියෙනවා. පොඩි අයට වෙන ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේකට දාපුවම ආයෙ ගන්න බෑ. අන්තිමට අන්නවල තමයි මේ මෙතන පූල් ඒරියා එකේ මම දැක්කා ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්නවා කට්ටියක්. ඒ කියන්නේ ඒකත් මෙතන කරන්න පුළුවන්. ඒක ඔයගලන්ට කැමති නම් arrange කරගන්න පුළුවන් ඉතින්. ඒවා ඔයගොල්ලෝ බුකින් දාද්දිම ඒවා කතා කරලා කන්ෆර්ම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ස්ටාෆ් එකත් හරිම හොඳයි. අපිට අවශ්‍ය විදිහට හැමදේම කරලා දුන්නා. ඇත්තටම හොඳ හොටෙල් එකක්, ලස්සන view එකක් තියෙන හොඳ හොටෙල් එකක්. පොඩි අයට උනත් කියන්න පුළුවන්. හොඳ හොටෙල් එකක් විදියට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ලස්සන view එකක් තියෙන හොටෙල් එකක්. ඔයගොල්ලෝ ගිහලා බලන්න.